ඔබ හිතන්නේ ක්‍රිකට් කියන්නේ එංගලන්තයටත් ඉන්දියාවටත් විතරක් සීමා වෙච්ච ක්‍රීඩාවක් කියලාද? මම ඔබට කිව්වොත් මේ මහත්වරුන්ගේ ක්‍රීඩාව අද ආර්ජන්ටීනාවේ මිදිවතු අතරේ ලැබුගින්නක් වගේ පැතිරෙනවා කියලා, ටෝකියෝවේ මිනිසුන්ගේ හදවතේ අලුත් ජවයකින් පිබිදෙනවා කියලා, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ප්‍රබල නැවත නැගීටීමක් සනිටුහන් කරනවා කියලා. මේක නිකම්ම ක්‍රීඩාවක් නෙවෙයි. මේක ලෝකයේ පුරා රහසින් ව්‍යාප්ත වන ගෝලීය ව්‍යාපාරයක්. මේ ගමන ඔබේ ලෝක දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාව උපත ලැබුවේ එංගලන්තයේ නිස්කලංක ගම්මානවල. පිත්තක්, ගෝලයක් සහ නිදහස් තනතිල්ලක්. මුලදී ඒක හරිම සරලයි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ක්‍රිකට් එය සමගම ගමන් කළා. ඉන්දියාවේදී එය ජාතික උමතුවක් වුණා. ඕස්ට්‍රේලියාවේදී ප්‍රබල තරඟකාරීත්වයක් ඇති කළා. දකුණු අප්‍රිකාවේදී එය එකමුතුකමේ සංකේතයක් වුණා. නමුත් දැන් මේ කතාවේ බලාපොරොත්තු නොවුණු හැරවුම් ලක්ෂ්‍ය බලන්න. පාපන්දු ක්‍රීඩාවෙන් උමතු වෙච්ච ආර්ජන්ටීනාවේ 1800 ගණන්වල දුම්රිය සේවකයින් හඳුන්වා දුන් ක්‍රිකට් අදටත් නිහඬව ජීවත් වෙනවා. අද එරට පාපන්දු පුවත් මවද්දී දැඩි කැපවීමක් ඇති තරුණ ක්‍රීඩකයින් සහ පවුල් කිහිපයක් ක්‍රිකට් සම්ප්‍රදාය එරට තුල ජීවමානව තියාගෙන ඉන්නවා. දැන් ජපානයේ දෙස බලන්න. බේස්බෝල් සහ සටන් කලාවන්ට ප්‍රසිද්ධ ජපානය තුල ක්‍රිකට් දැන් ඉතාමත් ක්‍රමානුකූලව ගොඩනැගෙනවා. පාසල් මට්ටමින් ක්‍රිකට් හඳුන්වා දෙනවා. ජාත්‍යන්තර තරඟාවලි හරහා ජපානයේ ලෝක ක්‍රිකට් සිතියමට එක්වෙමින් පවතිනවා. ජපානයට ක්‍රිකට් කියන්නේ යටත් විජිත ඉතිහාසයක් නෙවෙයි. එය නවෝත්පාදනයක්. අප නොදන්න තවත් රහසක් තියෙනවා. මුල් කාලීනව ඇමරිකාවේ බේස්බෝල් වලට වඩා ක්‍රිකට් ජනප්‍රියව තිබුණා. අද දකුණු ආසියානු සහ කැරීබියානු ජනයාගේ දායකත්වයෙන් ඇමරිකානු ක්‍රිකට් නැවත පිබිදෙනවා. වේගවත් T20 රටාව ඇමරිකානුවන් වැළඳ ගනිමින් ඉන්නවා. ක්‍රිකට් මෙතරම් පහසුවෙන් ලෝකයට හැඩගැහෙන්නේ ඇයි? මොකද එය නම්‍යශීලී. දුවිලි පිරිදුණු වීදියක වගේම බිලියන ගණනක් වටිනා ක්‍රීඩාංගණයකුත් මේ ක්‍රීඩා කර හැකි. ඒ වගේම ක්‍රිකට් මිනිස්සුන්ම එකතු කරනවා. සංක්‍රමණිකයන්ට එය Tamanගේ නිවස වගේ. තරුණයන්ට ඒ අවස්ථාවක්. ජාතින්ට ඒ අභිමානයක්. එංගලන්තයේ ගම්මානවල සිට ආර්ජන්ටීනාවේ මිදිවතු දක්වාද, ටෝකියෝව සිට නිව්යෝර්ක් දක්වාද ක්‍රිකට් ලෝකේ යටත් කරගත්තේ නැහැ. එය ලෝකයේම එකිනෙකා සමග සම්බන්ධ කළා. මතක තබා ගන්න, මේ කතාවේ වැදගත්ම පරිච්ඡේද තවමත් ලියවෙමින් පවතිනවා.